අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රසම රස කැකිරි වෑංජනයක් හදන විදිය. දැන් මම මේ කැකිරි ටික හොදලා පොඩි කෑලි වලට කපාගෙන තියෙන්නේ මේ පොත්තත් එක්ක. දැන් අපි මේකට දාගමු 3-5. ලුණු චුට්ටක් දාගන්න. තුන පහ. මේ හැන්දක් විතර වගේ දාගන්න. දාගෙන බෙදපු 3-5ක් දාගන්න. මේ හැන්දි කමාරක් විතර වගේ දාගන්න. දාලා මේක අපි දැන් ලිපේ තියාගෙන තෙලට දාගන්න. සලම අපි මේක අතින් හොඳට කවලම් කරගමු. කවලම් කරලා අපි මේක දැන් කට්ටියක් ලිපේ තියාලා තෙලට දාගමු. දැන් අපි ලිප පත්තු කරගමු. ඇතිරිය ලිපේ තියාගත්තා. තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වෙනකන් ඉන්න ඕනේ. දැන් අපි තෙල් ටික රත් වෙලා තියෙන්නේ අබ ටිකක් දාගන්න. තේ හැඳි කාලක් විතර වගේ දාගන්න. දැන් මේකට දාගන්න සුදු ලුණු. අවු මිරිස්. ලුණු. කරපිංචා රම්පි. මම උඩට තෙල් බෙදලා. ඒක හොඳට තෙලේ බෙදුනට පස්සේ මිරිස් දාගන්න. දැන් අපි මිරිස් ටිකකුත් දාගමු. තේ හැඳි දෙකමාරක් විතර වගේ මම දාගන්නවා. ඔයගොල්ලෝ මේට වැඩි සැලට කනවා නම් කැකිලියට ඊට වැඩි ටිකක් දාගන්න මිරිස්. එතන මේක දැන් තෙලේ මිරිස් ටික බැදෙන්න ඕනේ. බැදුනට පස්සේ අපි කැකිලි ටික දාගමු දාගන්න. දැන් කැකිලි ටිකක් දාගමු. ඊට පස්සේ අපි වතුර දාගන්න ඕනේ මේක තැම්බෙන්න. ඔයගොල්ලෝ කැමති නම් තේ කිරි දාගන්න පුළුවන් වතුර හරි කැමති එකක් දෙකෙන් එකක් දාන්න. දැන් අපි මේකට වතුරක් දාගමු තැම්බෙන්න. කෑලි ටිකක් වැහෙන්න වගේ දාගන්න වතුර. කෝප් එකමාරක් විතර වගේ. දාලා මේක හොඳට පියරෙන් වාගන්න තැම්බෙන්න. හොඳට වතුර ටික ඉඳෙනකම්ම තියෙන්න ඕනේ.
දැන් වතුර ඉඳලා තියෙන කැකිරේකේ මේක තැම්බෙන්න ටික වෙලාවක් යනවා විනාඩි 10ක් විතර වගේ යනවා තැම්බෙන්න. හොඳට තැම්බෙන්න ඕනේ. දැන් අපි මේකට කිරි දාගමු. මම දැන් මේ පොල් කිරියකට ආලුයි පොල්ලුයි බැදගෙන දාගෙන තියෙන්නේ. ඒක මම වීඩියෝ කරේ නෑ. ඔයගොල්ලෝ හාල් ටිකකුයි පොල් ටිකකුයි අරගෙන කබලේ දාලා බැදලා බෙන්ඩරේ කුඩු කරගන්න. කුඩු කරගෙන පොල් කිරියකටම දාගන්න. එතකොට මේ කැකිරියක රසයි. දැන් මේක හොඳට උතුරනවා. උතුරුවාට පස්සේ මේ මම සීනි දාගන්නවා. ඒක ඔයගොල්ලෝ කැමති නම් දාගන්න. දැන් මේක විනාඩි 5ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් මේක මේ ලුණු ටිකක් ඉස්සෙල්ලාම බලමු සීනි දාන්න ඉස්සෙල්ලා. ලුණු ඇති දැන් අපි මේකට සීනි දාගන්න ඕනේ. ටිකක් පැණි රසටම වගේ කනවා නම් ටිකක් වැඩිපුර දාගන්න. ඔය ප්‍රමාණය කැමති විදිහට දාගන්න සීනි. නොදා හදන්නත් පුළුවන්. ඒකට මේක රස සීනි දැම්මම. දැන් අපි මේක විනාඩියක් වගේ තියලා මේක ඕෆ් කරගමු. මම මේ අද හදපු කැකිරි වෑංජනේ ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න.